ලංකාවේ ඉතිහාසය සම්පූර්ණයෙන්ම කනපිට පෙරලපු අඩි 1200ක් උස කන්දක් ගැන කිව්වොත් ඔයා විශ්වාස කරනවද? ඒ විතරක් නෙවෙයි, ලෝකේ පැරණිතම රෝහලක නටබුන් අදටත් විසඳගන්න බැරි වුණු අභිරහස් දේව රූපයක්. මේ ඔක්කොම තියෙන්නේ එකම තැනක. ඕ, අද අපි යන්නේ මිහින්තලයට. මිහින්තලයේ කිව් ගමන් අපිට මතක් වෙන්නේ මිහිඳු මහරහතන් වහන්සේව. හැබැයි අද අපි කතා කරන්නේ ඔයා පොත්වල කියවපු නැති මිහින්තලයක් ගැන. හරියටම හරි. ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේදී දේවානම්පියතිස්ස රජතුමාට මිහිඳු හාමුදුරුවන්ව මුණ ගැහෙන්නේ මේ මිස්සක පව්වේදී. ඒ හමුවීමත් එක්ක බුදු පියාණන් විසින් අනුරාධපුරයේ පණ පිහිටපු වැළලී ගිය බුදුදහමට නව පණක් එනවා. ඔයා දන්නවද ලංකාවේ පළවෙනි භික්ෂු වාසස්ථානය මොකක්ද කියලා? ඒක තමයි මිහින්තලය. දේවානම්පියතිස්ස රජතුමා භික්ෂූන් වහන්සේලාට ඉන්න 8 සැටලෙන්, ඒ කියන්නේ ගල්ලෙන් 68ක් මෙහි හැදුවා. දැන් අපි යමු මේ කන්ද උඩට. පඩි 1840ක් නැගලා යන්න ඕනේ. හැබැයි මේ කන්ද පාමුල තියෙනවා පුදුම හිතෙන තැනක්. ඒ තමයි පැරණි රෝහල. මේකේ ගල් වලින් හදපු බෙහිතොරුවක් තියෙනවා. හිතලා බලන්න, ඒ කාලේ තිබුණු තාක්ෂණය. ඊළඟට කණ්ටක චේතිය. අඩි 425ක වට ප්‍රමාණයක් තියෙන දැවැන්ත ස්තූපයක්. මේකේ වාහල් කඩ 4 දිශා 4ට අලි, සිංහ, අශ්ව සහ ගුන් රූප කොටලා තියෙනවා. හැබැයි මෙතන තියෙනවා ලොකුම අභිරහස. මේ එක වාහල් කඩක තියෙනවා අලි හිසක් සහ අත් දෙකක් තියෙන දේව රූපයක්. ගොඩක් අය මේක ගණපති රූපයක් කියනවා. ඔව්. හැබැයි මේ ගණපති රූපයයි බුදුදහමයි අතර සම්බන්ධය මොකක්ද කියලා අදටත් කිසිම පුරාවිද්‍යාඥයෙක්ට හරියටම හොයාගන්න බැරි වෙලා තියෙනවා. මිහින්තලයේ තිබුණු තාක්ෂණය බලන්න නම් යන්න ඕනි භෝජන ශාලාවට. අඩි 62ක් දිග මේ ශාලාවට ජලය ගෙනාපු ක්‍රමවත් ජලනල පද්ධතියක් තිබිලා තියෙනවා. කෑම ගබඩා කරන්න පාවිච්චි කරපු දැවන්ත ගල් භාජන දෙකක් අදටත් එතන තියෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ අසලින් හමුවුණු සෙල්ලිපිවල ආරාමය පාලනය කරපු නීති රීති පවා ගහලා තියෙනවා. අපි තව ටිකක් උඩට ගියාම අම්බස්තලදාගේ බහම්බ වෙනවා. මිහිඳු හාමුදුරුවෝයි රජතුමයි මුණ ගැහුනේ මෙතනදි කියලා තමයි විශ්වාස කරන්නේ. ඒ කිට්ටුවම තියෙනවා මිහිඳු සෑය. මිහිඳු හාමුදුරුවන්ගේ භස්මාවශේෂ මෙතන තැන්පත් කරලා තියෙනවා. ඔයාලා මිහින්තලේ ගිහින් තියෙනවා නම් මිහිඳු ගුහාව දැකලා ඇති. මිහිඳු හාමුදුරුවෝ විවේක ගත්තේ මෙතනයි. ඒ වගේම කළු පාටට වතුර පීන කළුදිය පොකුණ, සිංහ මුඛයකින් ජලය පිටවන සිංහ පොකුණ, වර්ෂා ජලයෙන් පිරෙන නාග පොකුණ. මේ හැම දෙයක්ම මේ කන්දේ තියෙන අපූර්ව නිර්මාණ. මිහින්තලේ කියන්නේ නිකම් කන්දක් නෙවෙයි. ඒක අපේ ඉතිහාසයේ, කලාවේ සහ තාක්ෂණයේ ජීවමාන කෞතුකාගාරයක්. ඉතින් ඊළඟ දවසක මිහින්තලේ යද්දි මේ අභිරහස්තන් ගැන අවධානයෙන් බලන්න. මේ වගේ අපි අතීතයේ හැංගිලා තියෙන තව ගොඩක් කතා දැනගන්න අපි වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එක subscribe කරන්න අමතක් කරන්න එපා. පල්ලෙහා description එකේ අපි Facebook group එකේ link එකක් තියෙනවා. අනිවාර්යෙන්ම ඇවිත් set වෙන්න. ඉදිරියේදී ඔයාලට ඒක ගොඩක් වැදගත් වෙයි.